ආයුබෝවන් දුවේ පුතේ ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි මේ වීඩියෝ එකෙන් කතා කිරීමට බලාපොරොත්තු වන මාතෘකාව තමයි සිංහල භාෂාවේදී වැඩි වශයෙන්ම ඔබ භාවිත කරන පද බෙදීම. සිංහල භාෂාවේ ලේඛනය නිවැරදිව භාවිත කිරීමේදී අපිට ඉතාමත්ම වැදගත් වන මාතෘකාවක් තමයි මේ පද බෙදීම. විශේෂයෙන් 3, 4, 5 ශ්‍රේණි වගේම 6, 13 ශ්‍රේණි සහ ඉන් ඔබට පවතින උසස් විභාග සඳහා ඉතාමත්ම වැදගත් වන මාතෘකාවක්. සිංහල භාෂාවේ පද බෙදන ආකාරය පිළිබඳව ඉතා හොඳ අවබෝධයකින් යුක්ත වෙන්න ඕනේ. මොකද ග්‍රාම සේවා විභාග, කළමනාකරණ සහකාර විභාග, ගුරු අධ්‍යාපනඥ විභාග, අධ්‍යාපන පරිපාලන සේවා විභාග, විදුහල්පති විභාග ආදී වශයෙන් මේ රජයේ විභාග සඳහා ඒ වගේම අප සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විභාගවලදී පිළිතුරු ලිවීමේදී පද බෙදීම පිළිබඳ සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ නිසා ඉතා විශේෂ මාතෘකාවක් විදිහට සලකන්න පුළුවන් සිංහල විෂය හදාරන, සිංහල විෂයට ඇලුම් කරන, සිංහල භාෂාවක් විදිහට ඉගෙන ගන්නට ඇලුම් කරන සියලුම දෙනාට අපේ භාෂාවේ පවතින මේ පද බෙදීම පිළිබඳව මන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද එහෙම නොවුනොත් එහෙම වැරදි ලෙස පද බෙදුවොත් අපි ප්‍රකාශ කරන්නට යන අදහස බොහෝ විට වර්ධිනවා. සහ වැරදි අදහසක් තමයි ඒකින් නිරූපණය වෙන්නේ. ඒ නිසා ලේඛනයේදී අදහස් නිවැරදිව ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. එහෙම නොවුනොත් අපි පවසන දේ නිවැරදිව වටහා ගැනීමට අපහසු වෙනවා. උදාහරණ කීපයක් දීලා තියෙනවා. ඇත්තටම එතන අදහස් දෙකක්නේ. බෙනේක නයා කියන අදහසයි, බෙනේ කණයා කියන අදහසයි අදහස් දෙකක්. දැන් ඒ වගේ තව එකක් තමයි අයියාගේ දකුණු පාදය. පද බෙදලා තියෙන්නේ අයියාගේද කුණු පාදය කියලා. ඇත්තටම වැරදි අදහස එතකොට. අදහස ව්‍යාකූල වෙනවා. සිත කලකිරී ඇත කියන වචන කීපය බෙදනවා සීත කළ කිරි ඇත කියලා. එතකොට සම්පූර්ණ අදහස වෙනස්. නේද? ලේඛනයේ යෙදෙනකොට, නිවැරදි ලේඛනයේ යෙදෙනකොට මේවා නිවැරදිව භාවිත කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපි ප්‍රකාශ කරන අදහස ව්‍යාකූල අදහසක් වෙනවා. එහෙම නැත්නම් වැරදි අදහසක් ඉදිරිපත් කරන ප්‍රකාශයක් බවට පත් වෙනවා. දැන් හැඟීම් වලට කියන වචනය තනි වචනයක්සේ ලියන්න ඕනේ. නමුත් ලියන්නේ ළමයි බොහෝ විට හැඟීම් වලට කියලා. එතකොට වලට කියන අදහස නේ. ඊට පස්සේ 20කට කියලා ලියන්න ඕන තැන බොහෝ විට ලියන්නේ 20කට කියලා. ඒතර ඒක වැරදි. 5:30ට කියන එක 5:30ට කියලා ලියවෙන්නේ. ඒවා සාවද්‍ය ව්‍යවහාර සිංහල ලේඛනයේදී ඔබ හුරු වෙන්න එපා. නිවැරදි පද බෙදීම ඔබ හුරු වෙන්නම ඕනේ. 6 සිට 13 ශ්‍රේණිය සහ ඉන්න ඔබට පවතින විභාග සඳහා අපිට අද කතා කළ යුතු මාතෘකාවක් බවට පත් වෙනවා. මොකද මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ වර්තමානයේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින ළමයි පද බෙදීම පිළිබඳ බොහෝ වැරදි ඔවුන්ගේ අඩුපාඩු තියෙනවා. ඒ නිසා ඒවා සකස් කරගන්න ඕනේ. එහෙම නොවුනොත් ඔබට හිමි විය යුතු ලකුණක් අඩු වෙන්න පුළුවන්. අපි තව ටිකක් බලමු උදාහරණ කීපයක්. මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. ජනපති නියමෙන් වැඩ ආරම්භුවේය. ඔන්න එක වාක්‍යයක් අපිට ප්‍රකාශ කරන්න ඕනේ පළවෙනි අදහස. නමුත් එයා ලියනවා ජනපතිනිය මෙන් වැඩ ආරම්භුවේය කියලා. එතකොට පවසන්නට අවශ්‍ය වන අදහස වෙනස් වෙනවා. මේ වීඩියෝ ඔබට ඉතාමත්ම වැදගත් වෙයි. පද බෙදීම පිළිබඳ මේ පාඩම. හොඳයි. භාෂාවේ අපි දන්නවා පද විශේෂ තුනක් තියෙනවා. නාම ක්‍රියා නිපාත, නාමපද, ක්‍රියාපද සහ නිපාත පද. තනිපදසේ වෙන්කොට ලිවිය යුතුයි. භාෂා උගතුන්ගේ පිළිගැනීම අනුව පද බෙදා ලිවීමේදී භාවිත කරන රීති කිහිපයක් අපි මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි බලමු පළවෙනි රීතිය. සාමාන්‍යයෙන් අපි නාමපද ලියන්නේ තනිපද ලෙස. සර්වනාම, තද්දිත නාම, කෘදන්ත නාම සහ සමාස නාම කියන සියලු නාම විශේෂ ඊට ඇතුළත් වෙනවා. දැන් උදාහරණ බලමු අපි තද්දිත සහ කෘදන්ත නාම වල අගට එක් වෙලා තියෙන ප්‍රත්‍ය ඌම් ඊම් ඉලිමන් කියන කෘදන්ත ප්‍රත්‍ය ප්‍රධාන වචනෙන් අපි වෙන් කර ලියන්නේ නැහැ. ධනවත්, බුද්ධිමත්, ගරුතර කියන තද්දිත නාම උදාහරණ විදිහට බලන්න. පිසමන්, කරනු, ලියවිලි, ලිවීම්, ගැයීම්, නැටීම් මේවා කෘදන්ත නාම. මේවා වෙන් කරලා ලියන්නේ නැහැ. පද දෙකක් විදිහට ලියන්නේ නැහැ. ප්‍රත්‍ය වෙන් කරලා ලියන්නේ නැහැ. මේක තමයි රීතිය. ඊළඟ කාරණාව තමයි මේ සමාස නාම සකස් කරගන්නේ අපි එක ළඟ පිහිටි පද කීපයක් එකතු කරලා. සමාස කියලා කියන්නේ විවිධාර්ථවත් ශබ්ද සමූහයක් එක් අර්ථයක් ලැබෙනසේ සකස් කොට ලිවීම. දැන් උදාහරණයක් විදිහට ඇලද දොලද ඇලදොල. විදුලිය වෙනුවෙන් ගෙවන බිල විදුලි බිල. අර්ථ ගොඩකින් පැවසෙන අදහස එක් අර්ථයක් ලෙස සකස් කරලා ගන්නවා. සමාස කියන්නේ මෙන්න මේක. නෙසඳන් සියොව එක සඳායුරක් වනසේ ගලපුණු සමස් නම්. විවිධාර්ථවත් ශබ්ද සමූහයක් එක් අර්ථයක් ලැබෙනසේ ගැලපීම සමාස නම් වේ. එතකොට වෙන්වෙන් අර්ථ ඇති ශබ්ද කීපයක් එකතු කරලා සකස් කරගන්න අලුත් පදය තනි පදයක්සේ ලියන්න ඕනේ.
හොඳයි අපි යන් දෙවෙනි රීතියට. සිංහල භාෂාවේ තියෙනවා සංධි පද. මේ සංධි පද අපි ලියන්නේ තනි පදයක් විදිහට. සංධි පද හැදෙන්නේ අඩුම තරමේ පද දෙකක හෝ එකතුවකින් සංයෝගයකින්. උදාහරණ තියෙනවා ගුරු උතුමා, එය සංධි වෙනවා ගුරුතුමා කියලා. ඒ ගුරුතුමා කියන පදය තනි පදයක්සේ ලියන්න ඕනේ. තුමා වෙනම ලියන්නේ නැහැ. මේ සංධි පද හැම එකක්ම අපි ලියන්නේ තනි පදයක් ලෙසින්. හොඳයි අපි තුන්වෙනි රීතියට යන්. විශේෂණ විශේෂ්‍ය පද වෙන වෙන වශයෙන් ලියනු ලැබේ. මම අර ඉස්සලා කියපු කාරණාව. සිඟිති දරුවා. දරුවා කියන පදයට විශේෂණයක් තමයි සිඟිති. විශේෂණයයි විශේෂයයි කියන පද දෙකක් සේලිවට ගැටලුවක් නැහැ. තනි පදයක් සේලිවීමද ගැටලුවක් නැහැ කියලායි කියන්නේ. හතරවෙනි රීතිය අප්‍රාණවාචී නාමපද සමහරක් බහුවචන අර්ථ ගැන්වීම පිණිස පද අගට එකතු කරන පද විභක්ති ප්‍රත්‍ය ඇතුළුව පදයක අගට යෙදෙන ප්‍රත්‍යයන් ඈඩ් කරලා යන්නේ නැහැ. බලන්නක උදාහරණ ගෙවල්, රටවල්. මේක ගෙවල් වල කියලා ලියන්නේ. එක්කෝ ගෙවල එහෙම නැත්නම් ගෙවල්. රටවල් වල ඒකත් වැරදි. එක්කෝ රටවල් එහෙම නැත්නම් රටවල. ගස් වලින්, නගර වලට, ග්‍රන්ථයන්හි, සතුන්ගේ ආදී කියන මේ විභක්ති ප්‍රත්‍ය අපි වෙන් කරලා ලියන්නේ නැහැ. අවධාරණය සඳහා යොදන ම සහ නම් කියන නිපාත අපි තනි පදසේ වෙන් කර ලියනවා. අදම, ඔබම, මුළු කොළඹම, එනවා නම් නේද? ඒ වගේ ව්‍යවහාරයන් අපි භාවිතා කරනවා. වාක්‍යයක් අවසානයේදී ලියන ක්‍රියාපදවල ක්‍රියාප්‍රත්‍ය අපි වෙන් කරලා ලියන්නේ නැහැ. උදාහරණ ගොවියා කුඹරට ගියේය. ය ප්‍රත්‍ය අපි වෙන් කරලා ලියන්නේ නැහැ. දවස උදා වූයේය. වාක්‍ය අවසානයේ යෙදෙන ය අපි වෙන් කරලා ලියන්නේ නැහැ. හත්වෙනි එක බලන්නකො. අවසාන ක්‍රියාපදයක් පිහිටිය යුතු වාක්‍ය අවසානයක් ක්‍රියා ධාතුවකින් සාදා නොගත් නාමයකින් අවසාන වෙනවා නම් වාක්‍ය අවසාන බව පෙන්වන්නට යොදන ය සහ ඊ කියන නිපාත අපි තනි පදයක් ලෙස ඈඩ් කරලා ලියනවා. තෑග්ග ලැබුණේ සිරිසේනට ය. සිරිසේනට කියන පදේ නාමයක් නේද? ඒ නිසා ය ස්පේස් කරලා ලියන්න ඕනේ. එසේ වූයේ ඔහුගේම හොඳටය. බලන්න අවධාරණාර්ථයේ ම නිපාතයත් අපි තනි පදයක් ලෙස දීලා තියෙනවා. ඒ බඳු දේවල් නොසලකිය යුතු වන්නේය. වන්නේය කියද්දී ඒක ක්‍රියාපදයක්. ඒ නිසා අපි එතනදී ය නිපාතය ඈඩ් කරලා ලියන්නේ නැහැ. ඊළඟ ප්‍රාණවාචී නාමපද අකට යොදන කරු, කාර්යා, වරු, වරයා කියන පද ප්‍රධාන පදයෙන් ඈඩ් කරලා ලියන්නේ නැහැ. ගත්කරු මාටින් වික්‍රමසිංහ කියලා අපි කියන්නේ. ගුරුවරු කියන පදේ වරු කියන ප්‍රත්‍ය අපි ඈඩ් කරන්නේ නැහැ. හාමුදුරුවරු, නලාකාරයා, ගුරුවරයා, නාට්‍යකාරයා, බස්කාරයා, ත්‍රිවිල්කාරයා ආදී වශයෙන් කරු, වරු කියන පද ඈඩ් කරලා ලියන්නේ නැහැ. ඊළඟට පදයක මුලට යෙදෙන උපසර්ගය ප්‍රධාන පදයෙන් ඈඩ් කරලා ලියන්නේ නැහැ. අනු, උප, නිෂ්, ප්‍රති කියන උපසර්ග අනිත් පදයෙන් අපි ඈඩ් කරලා ලියන්නේ නැහැ. සංඛ්‍යාවක් හඟවන පද ලිවීමේදී වර්ග දක්වන පද එකින් එක වෙනස් කරලා ලියන්න ඕනේ. විශේෂයෙන් මේක වැදගත් වෙනවා චෙක්පත් ලියනකොට. 3,50,40,718 ඔන්න ආදි වශයෙන් හරියට ලියන්න ඕනේ. ඒ වර්ග දක්වන පද එකින් එක වෙන් කරලා ලියන්න ඕනේ. සංඛ්‍යාවක් ඉලක්කමෙන් දක්වන විට ඒ ඉලක්කම අගට යොදන ප්‍රත්‍ය ඉලක්කම සමගම යෙදිය යුතුයි. ඒක තමයි සාමාන්‍ය රීතිය වෙන්නේ පිළිගැනීම වෙන්නේ. 10ක් 10කට 100කට දැන් කට ඈඩ් කරොත් එහෙම 100 කට බවට පත් වෙනවා. ඒ නිසා ඒක එහෙම තනිව තියන්නේ 100කට කියලා උච්චාරණය කරන්න පහසුයි. නිවැරදි ලේඛනය තමයි මේ ක්‍රමය. පදයක් හා සම්බන්ධව සිටින ඊ උත් කියන නිපාත වෙන් කර ලියන්නේ නැහැ. අම්මයි තාත්තයි, අක්කත් අයියත්, ගහත් කොළත් ආදී වශයෙන් 13 රීතිය බලන්න. ද නිපාතයේ සෙසු පද වලින් ඈඩ් කරලා ලියනවා. අවුවද වැස්සද, ඉරද හඳද, කලේද මොනවාද වැනි තැන්වලදී ද නිපාතය ඈඩ් කරලා ලියනවා. ඊළඟට නෝ නිපාතය නාමපදයක් සමග එකතු කරලා ලියන නමුත් ක්‍රියාපදයක් සමග එසේ එකතු කරලා ලියන්නේ නැහැ. නොමනා, නොමිනිස්, නොකැමැති, නොනෑයෝ බලන්නකො ක්‍රියාපද සමග යෙදෙන හැටි. නොකලේය, නොදුටිමි, නොගියෙමි. ඊළඟට පූර්ව ක්‍රියා දිත්ව නොහොත් ඒ අනුව සෑදෙන මිශ්‍ර ක්‍රියාව වෙන්කොට ලියනවා. නට නටා, කර කර, ඇවිද ඇවිද, නටව නටවා. නමුත් ඒකාක්ෂරව සෑදෙන මිශ්‍ර ක්‍රියා තනි පදසේ ලිවිය යුතුයි. කකා, දිදී, බිබී ආදී වශයෙන්. දම, පිය, ල, ගන් කියන ක්‍රියා ධාතු වලින් සෑදෙන ක්‍රියාපදයට උපකාරක වශයෙන් ඒකට මුලින් ලියන පදය ඈඩ් කළත් නොකලත් වරදක් නැහැ. ඒ දෙවිදියටම
ව්‍යවහාරයේ යෙදෙනවා. හැර දමන්න කියලා පද දෙකක් විතර ලිව්වත් ගැටලුවක් නැහැ. කවාලා කරගෙන ඊළඟට මේ අවදාරණ දිත්ත පද අවශ්‍ය නම් තනි පදයක් සේලියන්නත් පුළුවන්. නැත්තම් පද දෙකක් අතරට කෙටි ඉර යොදන්නත් පුළුවන්. අමුවේ ලහි ඒක දෙවිදියටම ගැටලුවක් නැහැ. ස්ථාන නාම ලිවීමේදී ඒවායේ විශේෂණ පද වෙතොත් ඒවා වෙන් කර ලිවිය යුතුයි. උතුරු කළුතර, මෙගොඩ කොළොන්නාව, මැද කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, පාතහේවා 60 ආදී වශයෙන්. නමුත් නායක කන්ද, රිකිල්ල ගස්කඩ, පොල්ගහවෙල වැනි ස්ථාන නාම සමාස නාම පද රීතියට අනුව සකස් වෙලා තියෙන නිසා අපි ඒවා එහෙම වෙන් කරලා ලියන්නේ නැහැ. පද අතරට යෙදෙන දී ලා යන පද ලියන්නේ සෙසු පද වලින් වෙන් කරලා. එහිදී, බැලීමේදී, මෙහිලා ඊළඟට වි වූ යන පූර්ව ක්‍රියාපද සෙසු පද වලින් වෙන් කර ලිවිය යුතුයි. අහේතුකව, එහි වූ, පමාවි. ඊළඟට 21 බලන්න. භව යන අර්ථ දීමට පදාගට යොදන කම යන ප්‍රත්‍යත් සමූහාර්ථයේ බර යන්නත් හේතු අර්ථයේ දායක යන්නත් ඒ හා සම්බන්ධ යන අර්ථයේ බද යන්නත් වූ යන අර්ථයේ ගත යන්නත් මූලික පදයෙන් ඈඩ් කරලා ලියන්නේ නැහැ. කම, යුතුයකම, ගරුකම, අමනකම, සුදුසුකම, බර, දුක්බර, පළබර, සෝබර, සෙනෙහබර, දායක, කනගාටුදායක, අන්තරාදායක, පෝෂ්‍යදායක, බද, ගම්බද, නගරබද, වනබද, ගත, රහසිගත, වයස්ගත, සමාධිගත, හෘද්ගත ආදි වශයෙන් නිදසුන් දක්වන්න පුළුවන්. මේවා නිවැරදිව ලේඛනයේ යෙදීමට හුරු වන්න. මේ රීති කටපාඩම් කළ වැඩක් නැහැ. මේවා භාවිතා කරලමයි අපි හුරු වෙන්න ඕනි. එතකොට මේවා වරදින්නේ නැහැ. ඌකලී, යලිදු, වැලිදු යන නිපාත ලියන්නේ තනිපද ලෙසින්. ඊළඟට ඒ, ඊ, මී කියන පද තනිපද ලෙස ලිවිය යුතුයි. උදාහරණ ඊළඟ, මීළඟ, ඒ ලෙසින්. ඒ, මේ සර්වනාමයන් ඈත් කරලා ලියන්නේ නැහැ. එලෙස, මෙසේ, එකල, මෙබඳු, එතරම්, එදා. ඇසූ දෙය නැවත කීමේ ශ්‍රුති සූචනාර්ථයේ නිපාත තනිපදයක්සේ ඈත් කරලා ලියන්න ඕනේ. ගියාලු, කලේලු, සේනක, ගොයකුසේ බඩගා ගියේල පැරණි සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඔහු කඩේට ගියාලු ආදි වශයෙන් වීමේ ධාතුවෙන් හෙවත් ක්‍රියා ප්‍රකෘතියෙන් ලැබෙන රූපය පෙර පදයේ සමග එක් කොට ලිවිය යුතුයි. අනුව, අනතුරුව, පිළිබඳව, සිදුව, ඉටුව, සාවෙකුව. ඊළඟට මේ කොටස් කීපයකින් යුතු ස්ථාන නාම, සංඥා නාම, පුද්ගල නාම තනි ඒකකයක්සේ සලකා තනිපද ලෙස ලියන්න පුළුවන්. අලුබෝ මුල්ල, ගලෙන් බිඳුණු වැව, විජයසිරි වර්ධන, විශ්වවිද්‍යාලය, කිරිබත්. ඊළඟට මේ ගෞරවාර්ථයේ සේක, දෑ යන රූප වෙන්කොට ලිවිය යුතුයි. වදාළ සේක, ගිය දෑය, තෙරුන් වහන්සේ බණට වැඩිසේක. නාමපදයක් සංඛ්‍යාවාචී පදයක් සමග යෙදෙන විට වෙන්කොට ලියන්න ඕනේ. එක් මිනිසෙක්, ළමයි දෙදෙනෙක් සංඛ්‍යාවාචී පදයක්. එතකොට මේ සංඛ්‍යාවාචී පද සහ නාමපද පද දෙකක්සේ ලිවිය යුතුයි. අපි කරන තවත් වැරද්දක් තමයි ලේඛනයේදී රූලක් අග වචනයක් ලියන්නට තරම් ඉඩක් මදි වුණාම පළමු රූලේ අග කොටසක ඉතිරි වචනය දෙවෙනි රූලේ මුලිනුත් ලියන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ ලියන එක හරියට ලියන්න මෙන්න මෙහෙම. දැන් ගමනාගමනය කියන වචනය ගම කෙටිර නාගමනය කියලා ඊළඟ රූලෙන් අපි යටින් ලියන්නේ නැහැ. නිවැරදිව ලියන්නේ ගමනා ගමනය. ඒක නිවැරදිව හුරු වෙන්න ඕනේ. පදයේ අකුරු අඩු තරමින් 4ක්වත් නැත්නම් ඒ පදය දෙකට නොකඩා ලිවීම තමයි සාමාන්‍ය සිරිත වෙන්නේ. හොඳයි, එහෙමනම් මේ පද බෙදීමේ ක්‍රමවිධි රීති ටික හොඳින් අධ්‍යයනය කරන්න, අවබෝධ කරගන්න. මේ රීති කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරලා තේරුමක් නැහැ. අවබෝධ කරගෙන මේ යෙදෙන ආකාරය හඳුනගන්න. ඒ අනුව ලේඛන කාර්යයේ දෙන්න, නිවැරදිව අදහස් ප්‍රකාශ කරන්න. නේද? ඔබට ප්‍රශ්න පත්‍රයට හොඳට ලකුණු ගන්න පුළුවන්. නිවැරදි අදහස් ප්‍රකාශනය ඔබ සතු වගකීමක්. ලේඛන කාර්යයේදී සිංහල භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන සහ උසස් විභාග සඳහා පෙනී සිටින ඔබට මේක මහඟු අත්ලක් වේවි. මේ පද බෙදීම පිළිබඳ මේ රීති ටික ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන සිංහල ලේඛන ව්‍යවහාරය කියන කෘතිය මම මේ සඳහා මූලාශ්‍ර කරගත්තා. ඉතින් මේ පද බෙදීම 6 ශ්‍රේණියේ සිට ඉහළට ටිකෙන් ටික සාකච්ඡා කරන රීති ටිකක් මේ. ඒ නිසා ඔන්න මේ රීති ටික එකම තැනක එකම වීඩියෝවක ඔබට බලා ගන්න පුළුවන්, අහන්න පුළුවන්.
ඔබට මගහැරුණු රීති තියෙනවා නම් ඒවා මගහැරුණු තැන් මගහැරුණු විෂය කොටස් මේ හරහා ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමනම් ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු කෙටි විරාමයක්.